ඔයාලා හැමදාම වගේම අද ආදරෙන් පිළිගන්නවා. මම අද වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ මැහුම් ව්‍යාපාරයක් පටන් ගන්න කැමති ඔයාලට උපදෙස් ටිකක්. ඇත්තටම මම වගේම තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ගොඩාක් කැමැත්තෙන් ආසාවෙන් පිරිසක් ඉන්නවා. ඉතින් මම මේ කතා කරන්නේ ඔයාලට. ඔයාලා තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමති නම් විශේෂයෙන්ම මැහුම් ව්‍යාපාරයක්. මුලින්ම ඇඳුම් මහන්නේ නැතුව කාන්තා අත්බෑග්, කිචන් ටවල් ඒ වගේ දේවල් මහන්න පුළුවන්. අත්බෑග් එකක් මහන්න රෙදි වලින් ඕලොක් මැෂින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඕලොක් මැෂින් එකක් නැහැ කියලා ඔයගොල්ලෝගේ උත්සාහය අතාරින්න එපා. පටන් ගන්න. මම දැන් කියන්නම් මෙටීරියල් ගන්න කොහෙන්ද කියලා. ඇඳුම් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මෙටීරියල් ගන්න උසස් තත්ත්වයේ මෙටීරියල් ලාභදායී මිලකට ගන්න පුළුවන් මහරගම පමුණුවේ. කාන්තා අත්බෑග් ව්‍යාපාරයක් කරනවා නම් ඔයගොල්ලෝ යන්න ඕනේ පිටකොටුවට. එතෙන්දී ඔයාලට ගොඩක් ෂොප්ස් වල අමුද්‍රව්‍ය මිලදී ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා ගොඩාක් රෙදි එකවර ගේන්න එපා. රෙදි පොඩ්ඩක් ගේන්න. ලොකු මුදලක් එකවර යට කරන්න එපා. මොකද ලාභද පාඩුද කියන එක ව්‍යාපාරයකදී අපිට එකවර තීරණය කරන්න බෑ. ඒ නිසා මුලින්ම රෙදි පොඩ්ඩක් ගේන්න. මම තව දෙයක් කියන්න ඕනේ. කවදාවත් ඔයගොල්ලෝ මේ වේස්ට් එක පරිසරයට මුදා හරින්නත් එපා. ඒකෙනුත් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒකත් ඔයාලට මිලක් නියම කරන්න පුළුවන්. කරන්න පුළුවන් එක දෙයක් තමයි කිචන් ටවල්. ඒ වගේම ඔයාලා දන්නවා මම සරලව කියලා දෙන්නම්. අර භාජන අල්ලන කොටස. ඔයාලට පුළුවන් ඒක මහන්න. ඊවතන් රෙද්දෙන් පොඩි කොටසක් අරගෙන ලස්සනට තනි පාට වාටියක් මහලා පයිපින් එකක් වගේ දාලා ඒක ලස්සනට ඔයාලට මහන්න පුළුවන්. කිසිසේත්ම ලෝන්ස් වලට යන්න එපා. බැංකු ණයක් අරගෙන මම මේක පටන් ගන්නවා කියලා කවදාවත්ම හිතන්න එපා. තමුගේ අතේ තියෙන මුදලෙන් ඉස්සෙල්ලාම පටන් ගන්න. පොඩියට පටන් ගන්න. මොකද ලාභය පාඩුයි කියන එක අපිට ව්‍යාපාරේ පටන් ගන්න කලින් හිතන්න බෑ. ඒක අපිට කලින් තීරණය කරන්න බෑ. ඒ නිසා ඔයා පුංචි මුදලක් යොදවලා පටන් ගත්තොත් ඔයාට ඒ දෙකම බැලන්ස් කරගන්න පුළුවන්. ඔයාට පාඩු වුණත් ඒක ඔයාට ලොකු බරක් වෙන්නේ නැහැ. ණය මුදලකට එකවර යන්නේ නැතුව ඉස්සෙල්ලාම අතේ තියෙන පුංචි මුදලෙන් පුංචියට පටන් ගන්න. හොඳ නිෂ්පාදනයක් කරන්න, ක්වලිටි නිෂ්පාදනයක් කරන්න අනිවාර්යයෙන්ම වෙළඳපොලේ හොඳ අවස්ථාවක් ලැබෙනවා. මුලින්ම ඔයාගේ හිත මිතුරෝ ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, පාසල් යන දරුවෝ ඉන්නවා නම් ඒ දෙමව්පියෝ ඉන්නවා. ඒගොල්ලොන්ට මුලින්ම ඔයාගේ නිර්මාණ පෙන්නන්න. WhatsApp ස්ටේටස් දාන්න. එතෙන්දී ඔයාගේ WhatsApp එකේ ඉන්න සියලු දෙනාම මේ නිර්මාණ දකිනවා. ඒ විදිහට පුංචියට ඔයාගේ වෙළඳපොළ ඔයා ගොඩනගා ගන්න. ඒ වගේම පැන්සල් ප්‍රෙස් මහන්න පුළුවන්. කාන්තා අත්බෑග් මහන්න කියලා හිතන් ඉන්න කෙනෙක් නම් ඔයා මුලින්ම පැන්සල් ප්‍රෙස් මහන්න. එතකොට අමුද්‍රව්‍ය යන්නේ අඩුවෙන් ඔයාට මූලික කොස්ට් එක ඔයාට යන්නේ අඩුවෙන්. ඊට පස්සේ ඔයාට පුළුවන් පාසල් ආශ්‍රිත වෙළඳසැල් වලට දාන්න. ලොකුම අලවියක් තියෙන්නේ පාසල් ආශ්‍රිත වෙළඳසැල් වල. ඒක තමයි මුලින්ම ආරම්භය. ඇඳුම් ආරම්භ කරන්න ඉන්නවා නම් ඔයාලා ඇත්තටම මූලික පුහුණුවක් නැතුව කවදාවත් ආරම්භ කරන්න එපා. මොකද උසස් තත්ත්වයේ නිමාවක් තියෙන්න ඕනේ. කාන්තාවන්ට අලුත් විලාසිතාවේ නිර්මාණ වලට තමයි හොඳ වෙළඳපොළක් තියෙන්නේ. මගේ අත්දැකීමෙන්ම දන්නවා ඒ විදිහට ඇඳුම් මහලා එක්කෙනෙක් දෙන්නෙක් මිලදී ගන්නේ. නමුත් පස්සේ ඒකේ ක්වොලිටි එකක් නැත්තම් ඔයගොල්ලෝ කියන විදිහට ඒක කරලා නැත්තම් ආයෙ කස්ටමර් කෙනෙක් ඔයගොල්ලෝ ළඟට එන්නේ නැහැ. ඒ නිසා ඇඳුම් මහනවා නම් අනිවාර්යයෙන්ම පුහුණුවක් අත්‍යවශ්‍යයි. නමුත් අත්බෑග් වගේ ව්‍යාපාරයකට යනවා නම් ඔයගොල්ලන්ට දැන් පුළුවන් අන්තර්ජාලයෙන් උනත් ඒ සඳහා පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ අත්බෑග් එකක් කියන්නේ ශරීරයට අවශ්‍ය මෙෂර්මන්ට් එකක් නැහැ. බොඩි මෙෂර්මන්ට් එකක් අවශ්‍ය නැහැ ඇඳුමක් වගේ. ඒ නිසා ඔයාලට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් අත්බෑග්. ඒකයි මම ඔයාලට කිව්වේ මැහුම් ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට පුහුණුව මදි නම්
කවදාවත්ම ඇඳුම් ව්‍යාපාරයකට යන්න එපා. අනිවාර්යෙන් හොඳ විශ්වාසවන්ත හොඳ අත්දැකීම් බහුල පුහුණුවක් දෙන කෙනෙක්ගෙන් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පුහුණුව ලබා ගන්න. එහෙනම් ඔයාලට මම අද ඉදිරිපත් කරපු කරුණු ටික ගොඩාක් වැදගත් කියලා මම හිතනවා. ඉදිරියේදී ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවෙන් ඉන්නවා නම් තව කරුණු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී තවත් මේ වගේ වැදගත් කරුණු මම ඔයාලට අරගෙන එන්නම්.